Hello guys, ඉතින් ඔන්න අද මම රිවිව් එකට ආවේ BAW E7 Pro එකක් එක්ක. ඉතින් පේන ඇති ඇෂ් කලර් කාර් එක. දැන් පිටිපස්සේ ගහලා තියෙනවා E7 Pro කියලා. ඉතින් බලමු මේ වාහනය ගැන කිව්වොත් ඉතින් කිලෝවොට් 22.2ක බැටරියක් තියෙනවා. ලිතියම් ෆොස්ෆේට් බැටරියක්. ඒ වගේම ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. ඔයගලන්ට මෙතනින් තියෙනවා ඇති. තියෙන ෆාස්ට් චාර්ජින් පෝට් එක. ඒකම ඔයගලන්ට මේ රයිට් සයිඩ් එකේ මෙතනිනුත් හෝම් චාර්ජර් එක ගන්න පුළුවන්. මෙතන ෆාස්ට් චාර්ජ් සපෝට් කරන්නේ නැහැ. මෙතන මේ ස්ලෝ චාර්ජ් එක තමයි සපෝට් කරන්නේ. මේ කාර් එක ගැන කිව්වොත් කිලෝමීටර් 260ක් යන්න පුළුවන් එක චාර්ජ් එකකින්. සාමාන්‍ය ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා නම් ඒ කියන්නේ විනාඩි 30කින් කාර් එක ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්. නැත්නම් නෝමල් හෝම් චාර්ජ් එකෙන් චාර්ජ් කරනවා නම් පැය 6ක් චාර්ජ් වෙනවා. ඉතින් මේකේ පවර් මීටර්ස් නැහැ. හැබැයි පවර් ෂටර්ස් තියෙනවා. අපි ඇතුළ බැලුවොත් ඇතුළ ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඉන්ටීරියර් එක. මෙතන ඔයගලන්ට ඩෝ ලොක් අන්ලොක් කරන එක. පවර් මීටර්ස් නැහැ. මේ ඊට පස්සේ ෂටර්ස් උඩට පල්ලයට දාන එක මේ ටික තියෙනවා. ඉතින් මේ කාර් එක ස්ටාර්ට් කරන්න තියෙන්නේ මෙතන ස්ටාර්ට් බටන් එක තියෙන්නේ. එතකොට නිකන් ස්ටාර්ට් වෙන්නේ නැහැ මේකේ බෝඩේ. මුලින් අපි ලොක් එකෙන් මේක අන්ලොක් කරගන්න ඕනේ. මම මේක ෆුල් පේමන්ට් කරලා ගත්ත හින්දා මේ වගේ කීස් දෙකක් හම්බ වෙනවා. එතකොට හදිසියේදී අපිට වාහනේ ලොක් එක මොකක් හරි වුණොත් ඉතින් මේක මේ අරගන්න අපිට මේ දැන් මේක ලොක් කරන්න පුළුවන්, අන්ලොක් කරන්න පුළුවන්. ඒ වගේම වාහනේ මේකේ සිකියුරිටි ෆීචර්ස් එකක් තියෙනවා මෙතනින්. මේකේ බොහොම සද්දයක් එනවා. ඊට පස්සේ මේ තව මෙතන කී එක තියෙනවා. මේකත් අරගන්න පුළුවන්. අපිට මේකෙන් ඩෝ එක මේක ඇරලා ඩෝ එක අරින්න පුළුවන්. ඉතින් අපි මේක ස්ටාර්ට් කරලා බලමු. ස්ටාර්ට් කරනකොට මුලින්ම අපි කරන්න ඕනේ මේක අන්ලොක් කරගන්න ඕනේ. අන්ලොක් කරලා බ්‍රේක් එක පාගගෙන මේක ස්ටාර්ට් බටන් එක ඔබන්න ඕනේ. මේක පොළ පාට යනවා. ඉතින් මේ තියෙන ඩිස්ප්ලේ එක ඔයගලන්ට ෆෝන් එක මිරර් කරගන්න පුළුවන්. ඔයගලන්ගේ GPS ලොකේෂන් ඔක්කොම මේකට ෂෙයා කරගන්න පුළුවන්. YouTube බලන්න පුළුවන්. ඊට පස්සේ රේඩියෝ තියෙනවා, කෝල් ආන්සර් ඇප්ලිකේෂන්ස් සාමාන්‍යයෙන් කීපයක් වැඩ කරනවා මේකට. ඊට අමතරව මේ ෆෝන් එක මිරර් කරලා ඉතින් ඔක්කොම ඇප්ලිකේෂන් බලා ගන්න පුළුවන්. මෙතන ඩිස්ප්ලේ එකේ ඔයගලන්ට ස්පීඩ් එක, ඊට පස්සේ දැන් නියුට්‍රල් එකේ තියෙන්නේ. එතකොට මේකෙත් ගියර් එක නියුට්‍රල්, ඊට පස්සේ මේකේ R එක රිවර්ස් එක, ඊට පස්සේ D එක නෝමල් ඩ්‍රයිව් එක. අපිට සාමාන්‍ය ටිකක් හෙවි කන්දක් හරි ටිකක් හයියෙන් යන්න ඕන නම් ඉතින් S එක තමයි දාගන්න පුළුවන්. ඉතින් අද මම උදේ ෆුල් චාර්ජ් කරගෙන ආවේ. ඉතින් ගොඩක් දුර ගියා. එතකොට 260 තිබ්බ එක 137යි දැන් තියෙන්නේ. රේන්ජ් එක 53යි. ඔහොම තමයි බැටරියේ හීට් එක වෙන්නවා මෙතන 59යි.
ඉතින් මේකේ ස්ට්‍රීටින් වීල් එක ගත්තොත් මේකේ ඔයගලන්ට රේඩියෝ නැත්තම් ප්ලේයර් එකේ ඔයගලන්ගේ සින්දු මැනේජ් කරගන්න පුළුවන්. වොලියම් අඩු වැඩි කරන එක, ස්කිප් කරන එක ඒවා. ඒ වගේම කෝල් ආන්සර් කරන්න පුළුවන් මේකේ. ආන්සර් කරන්න මේක කරන්න. වොලියම් එක අඩු වැඩි කරන්න. ඒ ඔක්කොම මේ ටිකෙන් පුළුවන්. ඊට අමතරව මෙතන සම් මේවා ප්‍රමේයයක් එනවා. ඊට පස්සේ ලයිට් එක ඔය ටික එනවා. මේක කැබියෝල් එකක් එන්නේ නැහැ. ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් බොනට් එක අරින මේ කැල්ල තියෙන මෙතන කැබියෝල් එකක් එන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ වගේම මෙතන බොටල් එකක් දාගන්න පුළුවන් මොනවාරි බොනද. ඉතින් ඔයගලන්ට මෙතන සීට් බෙල්ට්ස් තියෙනවා. ඒ වගේම මේකට ඉස්සරහට ෆ්‍රන්ට් එකට එයා බෑග්ස් දෙකක් එනවා. රිය පිටිපස්සට නැහැ. ඉතින් මේක 4 සීට් වාහනයක්. 4 දෙනාට යන්න පුළුවන්. හොඳට ඉඩ තියෙනවා පිටිපස්සෙත්. අපි පිටිපස්සට ගිහිල්ලා බලමු. මෙතන හොඳට උසක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. වෙහිකල් එකේ. මේකට ස්පෙයා වීල් එකක් එන්නේ නැහැ. මොකද දැන් අලුත් වාහන වලට ගොඩක් ස්පෙයා වීල් එන්නේ නැහැ. ඉතින් හැබැයි ඔයගලන්ට ඉතින් මේ තියෙන්නේ පිටිපස්සටම මෙතනත් ඔයගලන්ට වොලියම් එක, ඒ කියන්නේ සද්දය ඇහෙනවා රේඩියෝ එකේ. මේ ස්පීකර් එකක් තියෙනවා. මෙතන පොඩි ස්ටෝරේජ් එකක්. ඒ වගේම මෙතන මොනවා හරි දාගන්න පුළුවන්. මෙහෙම තමයි බෑග් එක. හොඳට ඉඳ තියෙනවා. මෙතනත් අවුලක් නැහැ. අඩි 6ක විතර එක්කෙනෙක්ට වුණත් යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉඳ තියෙනවා. පිටිපස්සේ ස්ටෝරේජ් එක ගත්තම ඩිකියේ ලොකු ලීටර්ස් ගණක් නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඇති ඒක. අපි පිටිපස්සට ගිහින් බලමු. පිටිපස්සේ ඔයගලන්ට ඕපන් කරන් තියෙන මේ බටන් එක. ඉතින් මේකෙදි ඔයගලන්ට මේ charging cable එක එන බෑග් එක තමයි මේක. charging එක එළියට අරන් තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට ටයර් පංච් එක මොකුත් ආවොත් උලංග ගන්න ඒවට තියෙන මේ ගැජට් එකක් අපිට හම්බ වෙනවා. මේකෙදි තියෙන ඔයගලන්ට උලං අඩු වුණාම උලං ගහ ගන්න පුළුවන් තනියම. නැත්තම් පංච් එකක් වුණත් ටෙම්පරරි රිපෙයාර් එකක් කරගන්න පුළුවන් කිට් එකක් තමයි හම්බ වෙන්නේ. මේක සාමාන්‍ය ඉඩ තියෙනවා. ඉතින් ලීටර්ස් ප්‍රමාණයක් තියෙනවා. අවුලක් නැහැ. මේ වෙහිකල් එක ගැන ගත්තොත් උපරිම 100ට යන්න පුළුවන්. පැයට කිලෝමීටරට 100ට. ඒකම ෆාස්ට් චාර්ජින් මං කිව්වා වගේ විනාඩි 35කින් විතර ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්. නෝමල් නැත්තම් ගෙදරින් චාර්ජ් කරනවා නම් පැය 6යි. එහෙම වරදක් නෑ. මං සතියක් විතර වෙනවා අරගෙන පාවිච්චි කරලා. කියන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳයි වාහනේ. ඉතින් මේකේ ගාන වෙන්නේ දැන්ට නම් අද අප්‍රේල් 1 2026 අප්‍රේල් 1 වෙනකොට තාම ප්‍රයිස් එක 58යි. මටත් මම ගත්තේ 58ට. ඒ වගේම ඉන්ෂුරන්ස් එක වුණා මේකට 1.70ක් විතර. එතකොට ඒ වගේ ප්‍රයිස් එකකට ඉතින් මේක ගන්න පුළුවන්. ඒ වගේම තව පොඩි වියදම් ටිකක් තිබ්බා. ඒ කියන්නේ ගන්නකොට 50,000 ගාණක් තිබ්බා ගෙවන්න මේ RMV එකට. ඉතින් ඒ වගේ ප්‍රයිස් එකක් තමයි මට උනේ මේක බ්‍රෑන්ඩ් නිව් මම ගන්නකොට.
අරගන්නකොටත් මට දවස් 10ක් විතර වේටිං ඉන්න වුණා. ඒ කියන්නේ මේ පේමන්ට් එක කරාට පස්සේ ෆුල් පේමන්ට් එක මම එකපාර කරා. ඊට පස්සේ එකපාර කරාට පස්සේ මට දවස් 10ක් විතර ගියා වාහනේ එන්න. ඊට පස්සේ තමයි වාහනේ ලැබුණේ. හරි. ඉතින් මම හිතනවා ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන් ඇති කියලා මේ වාහනේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම ඒව ගැනත් ඔයගලන්ට ඉස්සරහා වීඩියෝ එකට අරන් එන්නම්.